පුරි 14 ඔයගොල්ලෝ නැස්ති කරේ අපි වර්ග සමීකරණ රචනා කරා. කෙලින්ම මේකේ දාගෙන ෂොට් එකේම වර්ග සමීකරණ නාස්ති. සරල සමීකරණ සමාදාන කරගමු කතන්දරනේ කලින් අවුරුදු වල. හරි. මෙහෙමයි. ඉතින් මෙහෙම කතාවක් කියන්නේ ABCD ත්‍රිකෝණාකාර විදුරු තහඩුවෙන් ADE සම ද්විපාද ත්‍රිකෝණාකාර කොටස ඉවත් කර ඇත. මෙන්න මේ ADE කියන සම ද්විපාද ත්‍රිකෝණය. හරි. එතකොට මේ කොටස කපලා අයින් කරලා තියෙනවා. CE එකයි DE දිග මේටර එක්ස්ට්‍රස් ගෙන. මේක x ගත්තොත් මේකත් x මේක සමදීපදනේ. පල්ල දෙකකට සමානයි. මේකත් x. මේටි x තමයි මේක ගන්න මූලික x ගන්න එකයි. එහෙනම් මේ පැත්තත් x ගන්න එකයි මීටර. හරි. එතකොට DE දිග එක්ස්ට්‍රස් ගෙන තහඩුවේ ඉතිරි වෙන කොටසේ වර්ගඵල ප්‍රකාශය ඉස්සර ලියන්න. හරි. එහෙනම් මුල්විකේ වර්ගඵලය මේ කොටසේ වර්ගඵලය අපි අයින් කරන්න ඕනේ. ඒක තමයි ඉතිරි කොටසේ වර්ගඵලය. හරි. මුල්විකේ වර්ගඵලය ගැන දිග ගුණ කිරීම බලන්න. x ගන්න එක වතාවක් x. ඒකෙන් අඩු කරන්න ඕනේ භාගයයි. මේක වර්ගඵලය කියන්නේ ආධාරය ගුණ කිරීම ලම්බ කොටස. ආධාරක x ලම්බ කොටසත් x. පොඩ්ඩක් එකාසෙන් ලියන්න කියලා කියන්නේ ඒක සුරු කරන්න පුළුවන් පොඩ්ඩක්. පොඩ්ඩක් සුරු කරමු x කියනොත් x වර්ගය x එකේ වෙන්න පුත x. මෙතන මොකද්ද භාගයයි x වර්ගය. 1x වර්ගයකින් භාගය x වර්ගය ගියොත් තව භාගය x වර්ගය පිටුයි. භාගයයි x වර්ගය ගන්න x. මොනවා මේක x වර්ගය බෙදීම 2යි කියලා ලියන්නත් පුළුවන්. දැනටම තියෙන්නේ. ඉතිරි වන කොටසේ වර්ගඵලයේ වර්ග මීටර 5යි. හරි. දැන් මෙන්න මේ ප්‍රකාශයගේ අපි වර්ග මීටර 5ට සමාන කරනවා. x වර්ගයේ දුන්න සමීකරණය මගින් විසඳුම් ඔක බා පෙන්නන්න. හරිද? ඔයාලා මේකේ විසඳුම් ගන්න කියලා කියනවා. එතකොට එතන තියෙන්නේ භාගයයි x වර්ගය ධන x ඕක තමයි ඉතිරි කොටසේ වර්ගඵලය. ඉතිරි කොටසේ වර්ගඵලය වර්ග මීටර 5යි. මුළු සමීකරණෙත් දෙකෙන් ගුණ කරනවා. හරි. දෙකෙන් ගුණ වෙද්දී දෙකෙන් ගුණ වෙනවා කවුද? භාගයයි x වර්ගය ධන x. මේ පැත්ත 5ක් දෙකෙන් ගුණ වෙනවා. මේ ගුණ මෙලෙවි කැමති කියලා අපිට x වර්ගයක් එනවා. x දෙකෙන් ගුණ කළේ 2x වෙනවා. 5 වරක් 2 10යි. ඒතර x වර්ගය දාන 2x මේ ධන 10 දාන්න අර පැත්ත ඍණ 10ක් වෙනවා. මේ පැත්තේ මුකුත් නැහැ මුතේ මේ සමීකරණය අරක් වෙනවා කියලා කියන්නේ. මොන සමීකරණය ගත්තා. ඊට පස්සේ ඕකේ විසඳුම ඍණ 1 ධන හෝ ඍණ මූල 11 බවක් වෙනවා. right? එතකොට ඕක ඉතින් අපි දාමු වර්ග පූර්ණ කරමු. x වර්ගය දාන 2x ඍණ 10 සමාන බිඳුවට වර්ග පූර්ණ ක්‍රමය කියලා කියන්නේ මේක වර්ග පූර්ණය කරනවා. මෙතන වර්ගඵල සංගුණ එකක් වෙලා තියෙනවා. මේ x දාන මෙතෙන්ට මේ ලකුණ මෙතෙන්ට දානවා. මෙයා දෙකෙන් බෙදලා මෙතෙන්ට දානවා. දෙක දෙකෙන් බෙදුවොත් 1යි සමස්ත වර්ගයේ වර්ගය. අඩු කරන පුතේ මෙයාගේ වර්ගය. k වර්ගය 1යි. ඍණ 10යි සමාන බිඳුව. ඒතකොට x දාන 1 වර්ගය ඍණ 1යි ඍණ 10යි කියන ඍණ 11යි සමාන බිඳුව. x දාන 1 වර්ගයේ සමානයි. මේ ඍණ 11 දාන මේකට ඝන 11ක් එනවා. පැත්තේ වර්ග මූලය ගන්න. ඔක්කොම ධන හොරින. මෙතන මේ කැපිලා ගියා. x ධන 1 සමානයි. ධන හොරින වර්ග මූල 11යි. ධන 1 දාන මේ පැත්තට මේකක් වෙනවා. ඔකට ධන හොරින වර්ග මූල 11යි. ඔන්න ඔය උත්තරය අරන් පෙන්නන්න කියලා කියනවා. ඔන්න උත්තේ උත්තරේ ගන්න. ඊට පස්සේ තුන්වෙනි එක. DE දිග සඳහා සුදුසු විසඳුම තෝරාගෙන AD හා DC දිග x එකක මූල 11 ඇසුරෙන් ලියා දක්වන්න. හරි. මෙහෙම කතාවක් කියයි. DE දිග සඳහා සුදුසු උත්තරේ ගන්නවා. හරිද? දැන් මෙතන උත්තර දෙකක් තියෙනවා. හරිද? ප්‍රශ්න අංක 3 මොකද උත්තර දෙක x සමානයි ඍණ 1 ධන හෝ ඍණ මූල 11. ඉතින් උත්තර දෙකක් ගන්න පුළුවන් කඩලා. එකක් එනවා මොකද්ද? ඍණ 1 ධන මූල 11 හෝ අනිත් එක තමයි x සමානයි ඍණ 1 ඍණ මූල 11. මෙතනින් එන දේ පැහැදිලිවම ඍණ උත්තරයන් එකම ලාපොඩිපොත් එක මූල 11 ගේ කීය මූල 11 ගේ 3.0 ගානක් කියන එකේ. හරිද? එතකොට මෙතන සුළු වෙලා ඉන්නේ ඍණ උත්තරයක් කියන එක. එකම ලාපොඩිපොත් එකතු කරලා ඒ ලකුණු දාන්න. එතකොට d කියන්නේ රේඛාඛණ්ඩේ d කියන්නේ x නේ රේඛාඛණ්ඩයක දිගක්. රේඛා කොටස දිගක් ඍණාගයක් වෙන්න බෑ. ඒ නිසා මේ උත්තරය අපි රිජෙක්ට් කරනවා කියන්නේ මේක අයින් කරනවා. හරි? රේඛාඛණ්ඩයක දිග ඍණ විය නොහැකිද කියලා මේ උත්තරේ x සමානයි ඍණ 1 ඍණ 11 පිළිගත නොහැක කියලා ලියනවා. මෙයා ගන්න උත්තරේ. මේක වෙන්න පුළුවන් මෙතන මූල 11 ගේ නේද ධන 3යි ගන්න කියන ඊට පස්සේ 1යි ගන්න කරුණු දෙකක් ගන්න උත්තර කියනවා මේ.
හරි. D සුදුසු තෝරාගෙන AD හා DC දිග එක එකක් මූල 11 ඇතුළේ දාන්න. එහෙනම් AD සහ DC. එතකොට එම නිසා අර ගන්න ලියන්න ඕනේ. හරි. ඒකාඛණ්ඩ එක දිග ඍණ ලියන්න හැට. එම නිසා x සමානයි මෙන්න මේක උත්තරේ. මොකද්ද? මූල 11 ඍණ 1. හරි. එම නිසා DE දිග කියන්නේ x නේ. හරි. DE දිග කියන්නේ x. x කියන්නේ කවුද? මේක මාරු කරලා ලියන්න පුළුවන්. මූල 11 ඍණ 1 කියලා ලියන්න පුළුවන් ප්‍රශ්නයක්. හරි. ඊපස්සේ AD දිග. හරි. AD හා DC දිග. ඔන්න AD සහ DC දිගනේ. හරි. AD කියන්නේ x නේ. ඔන්න AD ලිව්වා. මේක AD සහ DC ඔන්න AD ඔන්න AD ගිෆ්ට් කරේ. පස්සේ DC දිග. DC කියලා කියන්නේ x ධන 1යි. x ධන 1. x කියන්නේ මූල 11 ඍණ 1 එකට එකක් තිබුණා මෙතන එකක් එක උත්තරේ විදිහට මූල 11. x වලගේ විදිහට මූල 11. මේ DC වලගේ විදිහට මූල 11. යාදක්වා. ABCD තහඩුවේ වර්ගඵලය 11 ඍණ මූල 11 බව පෙන්වනවා. හරි. ඒ තහඩුවේ වර්ගඵලය ABCD කොටසේ වර්ගඵලය කියලා කියන්නේ දිග වැඩි කිරීම බලන. හරි. ABCD කොටසේ වර්ගඵලය කියලා කියන්නේ දිග වැඩි කිරීම බලන. දිග කීයද? x ධන 1යි. පළල කොච්චරයිද? x. ඒක නෙමෙයි ඉහළ තියෙන මෙන්න මෙතන සුළුලා. මෙයා ABCD කොටසේ වර්ගඵලය මොකක්ද? x වර්ගය ධන 1යි. හරිද? x වර්ගය ධන 1යි. ඔය කියන්නේ AB ගුණ කිරීම නේ. ඒ BC ගුණ කිරීම AB බලන්න. ABCD තුනස්සේ වර්ගඵලය කියලා කියන්නේ දිග වැඩි කිරීම බලන. දිග DC පළල BC නැත්නම් AD කියලා ගන්න පුළුවන්. ඉතින් එකයි මේකයි සමානයි. ඉතින් මේකයි සමානයි. එතකොට මොකද අපි මේ අගයන් හොයලා තියෙන්නේ මූල 11 ඇතුලේ. හරිද? ඒව ගත්තොත් සුළු කරන ලේසි අපිට. හරිද? ප්‍රශ්නාංක 4ට උත්තරේ ගන්න. එතකොට ABCD තහඩුවේ වර්ගඵලය කියලා කියන්නේ කවුද? දිග වැඩි කිරීම බලන. දිග DC DC වලගේ අපි හොයාගෙන තියෙන්නේ AD වලත් අගය ගන්න. හරි. වර්ගඵලය කියලා කියන්නේ DC ගුණ කිරීම කවුද? AD. වර්ගඵල සමාන කරලා ලියන්න. DC කියන්නේ මොකද්ද උදේ? DC දිග කියන්නේ මූල 11. AD දිග කියන්නේ හරි මූල 11 ඍණ 1. හරි මූල 11 ඍණ 1. මේ විතර වරහන් වත් කරනවා. මූල 11 මූල 11න් ගුණ වෙනවා. මූල 11 එකෙන් ගුණ මූල 11. මූල 11 ගුණ කිරීම මූල 11 කියලා කියනකොට 11 උත්තරේ. ඇයි? එහෙම ලියන්න පුළුවන් 11 ලියන්න පුළුවන් 11යි දෙකෙන් එක්කෙනෙක් බලය කියලා. මේක ලියන්න පුළුවන් 11යි දෙකෙන් එක්කෙනෙක් බලය කියලා. වින මූල 11. එතකොට 11 භාගයේ උත්තරේ එකයි. මෙතනින් මූල 11 තියෙනවා. එහෙනම් ඕක තමයි උත්තරේ. 11 හරින මූල 11 භාග ගන්න. පෙන්නවා. මූල 11 යගේ 3.1 3.1.4 ලෙසගෙන මෙම වර්ගඵලය වර්ග මීටරේ දශම ස්ථාන දෙකයි. දැන් මේ වර්ගඵල මේ හොයලා තියෙන්නේ. මේ හොයලා තියෙන වර්ගඵලය. හරිද? මේ හොයලා තියෙන මොකද්ද? වර්ගඵලය. එතකොට ඕකන මූල 11ට අගයක් දීලා දිනවා. හරි? මූල 11ට අගයක් දීලා දිනවා. 3.1 කීයද? 3.1 කියලා ගන්න. දැන් මේකෙන් මේක අඩු කරන්න. 11න් අඩු කරනවා 3.1. 10න් 7ක් ගියොත් 3යි, 9න් 1ක් ගියොත් 8යි, 9න් 3ක් ගියොත් 6යි. ඉතින් 10යි, 10න් 3ක් ගියොත් එන්නේ කීයද? 7යි. 7.6යි 8යි. මේක හොයන්න කියන දශම ස්ථාන දෙක. 1 2 3 කරගෙන මෙන්න මේ අගය 5 6 7 8 9 නම් අර පැත්තට අයින් කරනවා. බිංදුව 1 2 3 4 තියෙනවා. ඒක නිකම්ම අහලා ගන්න. ඔතන කීයද? 7.6 8යි. එහෙනම් ඔක තමයි උත්තරේ. right? ඔක තමයි උත්තරේ. එතනින් පුතේ 2014 ගාන. නේ? 14 ගාන නිමානපත් වෙනවා. කොහේ 2015 ගානම මෙන්න බලන්න. right?